අයිබෝවන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් SL YouTube නාලිකාවට වීඩියෝ තුනක් ගෙනල්ලා තිනවා බලලා ලෑස්තිමු මේ වීඩියෝ තුනම ඔයාලා දන්නවද නලින්ද ධනහිසා වෙනුවෙන් තමයි මේ වීඩියෝ තුනම ගෙනල්ලා තියෙන්නේ ඔයාලා දැන් කට්ටිය ඩාර්ක් රූම් YouTube channel එකත් හොයනවානේ අද මම ඒ channel එක ගැනත් විස්තර කියන්න යන්නේ channel එක හදලා තියෙන්නේ channel එක දැන්ටමත් එලි දක්වලා වීඩියෝස් උත් දාගෙන යනවා ඉතින් මම ඒ ගැනත් විස්තර කියන්නම් ඉතින් මෙන්න මේ ඩාර්ක් රූම් එකේ නලින්ද ධනහිසා ගැන දාපු වීඩියෝ එක තමයි අද මුලින්ම අරන් එන්නෙත් ඒකත් බලන්න ලෑස්ති වෙන්න ඕනේ ඒ වගේම මිනිහා රාජ්‍ය සේවකයන්ට අනම්මනම් අමුතු කතාවක් කියනවානේ ඔයාලා මේ ඇවිල්ලා තියෙන්නේ ඕන කමින් මේ රස්සාවට ඒක නිසා ඕන කමින් ඇවිල්ලා වැඩ කරන්නත් කියලා මෙන්න මේක තමයි අද කතාව හරි මම කියවනේ නලින්ද වෙනුවෙන් අනිවාර්යයෙන්ම ලයින් එකක් ගහනවා කියලා channel එකේ ඒක නිසාම තමයි ගෙනල්ලා තියෙන්නේ හරි එහෙනම් channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න වීඩියෝ බලද්දි like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්න පුළුවන් ඒ වගේම මේ YouTube නාලිකා සම්මත Facebook page එකකුත් තියෙනවා Mr. BySL political page එකටත් එන්න page එක follow කරන්න මම මේ page එකේ වෙනම වැඩසටහනක් අරගෙන යනවා වෙනම එකක් ඒක නිසා අනිවාර්යයෙන්ම ඇවිල්ලා follow කරලා message එකක් දාන්න ජෙප් එක නවන ඕනම කෙනෙක්ට පුළුවන් එහෙම කරන්න හරි එහෙනම් අපි යන්න මේ වැඩේට මුලින්ම දෙන්න හදන්නේ dark room YouTube channel එකේ අලුතෙන්ම දාපු වීඩියෝ එක මම හිතන්නේ මේක ඊයේ දවසේ හෝ පෙරේදා දැම්මේ ඉතින් මම ඔයාලට ගෙනාවා අද බලන්න මම මේ ගැන පොඩ්ඩක් කියන්නම් ඔයාලා දැන් හිතනවානේ dark room YouTube channel එක YouTube එකේ නැහැ කියලා නෑ එහෙම නෙමෙයි මෙන්න මේ විදිහට type කරන්න එතකොට ඔයාලට dark room YouTube channel එක තියෙනවා ඒ වගේම මේ dark room නාලිකාව මෙහෙවන කණ්ඩායමක් ඉන්නවනේ මේ කණ්ඩායමේ කට්ටියත් මට කෝල් කරා මගේ නාලිකාව නැති වෙන වෙලාවේ වීඩියෝ කෝල් එකක් ගත්තේ හොඳේ ඉතින් ගොඩක් කට්ටිය බලනවා ඉතින් කවුද මේ dark room අයියා කවුද මේ කියන්නේ කියලා මාත් එක්ක නම් ඉතින් වීඩියෝ කෝල් එකකත් හිටියා ඉතින් කියන්න ඕනේ මමත් අනිවාර්යයෙන්ම dark room අයියට උපරිම සපෝට් එකක් දෙනවා මොකද මගේ channel නැති වෙන වෙලාවේ කෝල් එකක් අරගත්තා ඇයි මල්ලි මොකෝ කේස් එක කියලා ඇහුවා ඉතින් එහෙම උදව් කරන්න හදපු නාලිකාවක් ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක තියෙන්නේ අනිවාර්යයෙන්ම ඔයාලා සර්ච් කරලා dark room channel එක හොයාගන්න මම channel එක link කරන්නත් ඇහුවා හැබැයි dark room අයියා කිව්වා මේ නෑ දැම්ම ඕනේ නෑ මල්ලි ටිකක් අපි අප් වෙනකන් ඉඳලා link එක අපි දාමුයි කියලා ඒක නිසාම තමයි link එක දැම්මේ නැත්නම් මම මේ දානවා ඕගොල්ලන්ට subscribe කරන්න කියලා හරි එහෙනම් ඔයාලා search කරලා ගන්න channel එක ඇවිල්ලා තියෙන්නේ හරිද යන් එහෙනම් පළවෙනි වීඩියෝ එකට මේ තමයි නලින්ද ධනහිසාට දැන් ධනහිසාගේ මූණට දාලා තියෙන්නේ හරකෙක්ගේ මූණක් මොකද මූ කොපිරයිට් ගහනවනේ ඒක නිසා අපි හරකගේ මූණ බලලා එමු යක් හිතවතුනි අපේ රටේ පිස්සු දොස්තර කෙනෙක් ඉන්නවා ධනහිස්ස එයාට හරියට රිදෙනවා හරිම උද්දච්චයි ප්‍රශ්න එහෙම ඇහුවාමත් හරි ලොකු කමෙන් උත්තර දෙන්නේ ඉතින් මෙයාලට මහ ජනතාව ඉක්මනටම උත්තර දෙයි හිතවතුනි ඉතින් බෙහෙත් ඇමති ධනහිස්ස ඔයාගේ මේ වීරක්‍රියාවට අපි සෑහෙන්න බය වුණා අපි හොඳටම වැටුණා අපි ආයේ YouTube කරන්නෙත් නෑ ඔයාලගේ මගඩි ගැන අපි එළියට දෙන්නෙත් නෑ අපි හොඳටම බය වුණා ඔයා එකම එක දෙයක් මතක තියාගන්න මහත්තයා දැන් ඔයා වැඩේ වරද්දගත්තා අපි බලමු ඉස්සරහට ගොඩක් දේවල් තියෙනවා අපිට ඔයා ගැන කියන්න හිතවතුනි ඔයාලා දැක්කද සමාජ මාධ්‍ය ජාලවල පොඩි වීඩියෝ එකක් සංසරණය වෙනවා මේ ධනහිස්සයි එයාගේ පෞද්ගලික ලේකම් ගැනයි එක මග ඇවිත් ආවේ නෑ වගේ ඉන්න හැමෝටම බැහැ ඉතින් ඒකත් දක්ෂතාවයක් හිතවතුනි මේ ඉන්දියානු ජාතික දිනය වෙනුවෙන් ධනහිස්ස සහ එයාගේ පෞද්ගලික ලේකම්වරිය ගිය වීඩියෝ එකක් ඔය නිල් පාට ගවුමක් ඇඳගෙන යන්නේ එතුමිය අපි අපේ Facebook ගිණුමේ මේ වීඩියෝ එක ෂෙයා කරනවා අනේ හිතවතුනි මේක නම් මඩක් අපේ ධනහිස්ස ලෝක කවදාවත්ම එහෙම කරන්නේ නෑ රට්ටු ඔය ඉරිසියාවට හදන පද හැබැයි ඔය පෞද්ගලික ලේකම් නෝන පෙරටුගාමී පක්ෂයේ එයා මුලින්ම නම් හිටියේ මාධ්‍ය සම්බන්ධයෙන් වැඩ කටයුතු වල නිරත වෙලා ධනහිස්ස එයාට මුලින්ම මාධ්‍ය ලේකම් තනතුරු දුන්නත් එයා ඒක ප්‍රතික්ෂේප කරලා තිබුණා හැබැයි ඉතින් පෞද්ගලික ලේකම් තනතුරු දුන්නාම නම් එයා ඒක කිසිම අකමැත්තක් නැතුව බාර අරගෙන තිබුණා මේවා ඉතින් කොහෙන්ද එන්නේ මොකද වෙන්නේ කියලා අපි හොඳට දන්නවා හිතවතුනි ඒ කොහොම වෙතත් මේ දවස්වල යන කටකතාව තමයි මේ දැරිවි ධනහිස්ස එක්ක යන තැන්වල යනවා කියන එක ඒක ඉතින් එහෙම වෙන්න එපයි අරත් පෞද්ගලික ලේකම් එහෙම නොගින් පුළුවන්ද ඔය 2024 අවුරුද්දේ ITN එකෙන් කරපු මියුසිකල් ෂෝ එක පවා බලන්න ධනහිස්ස එක්ක මෙයා ගිහින් තිබුණා මිනිස්සු ඉතින් ඒව දැකලා එක එක කටකතා කියනවා ඒවා බොරු හිතවතුනි අපේ ධනහිස්ස බෙහෙත් ඇමති රහසින්වත් පව් කරන්නේ නැහැ ඡන්දේ දවසෙත් මනාප ගණන් කරලා දිනලා හරිම සතුටින් කැබ් එකේ පිටිපස්සේ ෂීට් එකේ තමයි මේ දෙන්නම ගියේ හැබැයි යාලා හොඳ යාළුවෝ ඇරෙන වෙන කිසිම දෙයක් නම් නැහැ හිතවතුනි ඉතින් ධනහිස්ස ඔයාට ඔය මිනිස්සු කියන කතා වැඩි ගණන් ගන්න එපා අපි ආයේ ඔයාගේ ෆොටෝ එකක්වත් දාලා ඔයාගේ ශ්‍රී දේහයට අගෞරව කරන්නේ නැහැ මේ වැඩසටහන කළෙත් ඔයා වැරදි කරන කෙනෙක් නෙමෙයි කියලා මහ ජනතාවට කියන්න. එහෙම නැතුව වෙන අදහසකින් නම් නෙවෙයි. හැබැයි පොඩි පරහක් තියෙනවා දුස්තර මහත්තයෝ. මේවා ඔයාට කියලත් බෑ නොකියත් බෑ. ඒත් ඉතින් කියන්නම වෙනවා. ඔය ළමයා නාන්නේ නෑලු. පොඩ්ඩක් ඒක හොයලා බලන්න. හිතවතුනි ධනහිස්සගේ රූපය අපි ආයේ දාන්නේ නෑ. ඒ වගේම ඔය 159 දෙනාගේම මූණවල් අපි දාන්නේ නෑ. ඔයාලා කමෙන්ට් එකක් දාන්න මොන වගේ මූණවල්ද මේ මහත්ම මහත්මීන්ට ගැලපෙන්නේ කියලා. අපි අද මේ හදිස්සියට හරකෙක්ගේ ෆොටෝ එකක් දැම්මට ඔයාලා එහෙම යෝජනා කරන්න එපා. මෙයාලගේ මූණ වෙනුවට හරක්ගේ මූණ දාමු කියලා. අනේ නලින්ද ධනහිසෝ මරුම කතන්දර ටිකක් තමයි ඩාර්ක් රූම් එකේ channel එකේ ඒ කට්ටිය නම් කරන්නේ පට්ට ආතල් එකක් දෙනවා කොහෙන් විස්තර එනවද දන්නේ කොහොමුණත් ලස්සනට වැඩසටහන කරලා ලස්සනට එඩිට් එකක් ගහලා දිනවා දැන් වීඩියෝ එකේ හරි ඒකත් එක්කම දැන් මේ ඔයාලට මේ පෝස්ට් එකේ මේ නලින්ද තමයි මේ කියන්නේ විස්තරේ මේක බොඳ කරලා දෙන්නේ
මොකද නලින්දට අනිවාර්යෙන්ම ගේම් එක මම මගේ පුළුවන් උපරිම මම යාට දියත් කරනවා. ඒක නිසාම තමයි මේ පෝස්ට් එකත් කියලා තියෙන්නේ. මේ පෝස්ට් එකේ බලන්න මෙයා මොනවද කියන්නේ කියලා රාජ්‍ය සේවයට ගත්තේ නැහැ. ඒ කියන්නේ බලෙන් අරගත්තේ නැහැලු. ඔබ කැමැත්තෙන් ආවේ එහෙනම් ඒ විදිහට වැඩ කරන්නලු. ඒතර දැන් මතකද මුන් ඒ කාලේ විපක්ෂයේ ඉන්න කාලේ මේ රාජ්‍යයේ වැඩ කරන මිනිස්සුන්ව පාරට ගෙන්නගෙන දඟලගෙන කෑ ගහගෙන එතකොට ඒව මොකෝ දන්නේ නේද? හරි දැන් මේ මූ කියන එකම අපි අහමු. හරිද? හරි මෙයා කියන කතාවක් අහමු පරණ එකක්. යක් වීඩියෝ එකට. ආණ්ඩුව හිතන්න ඕන විශේෂයෙන් මේ වෘත්තිකයන්. ඇයි මෙවැනි වැඩ වර්ජනයකට යොමු වෙලා තියෙන්නේ? අපි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන රටක්. ඒ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට විශාල වශයෙන් බුද්ධිගලනයක් සිද්ධ වෙනවා. ඒ බුද්ධිගලනයේ ප්‍රතිඵලය දකින්න හම්බෙන්නේ අද හෙටට වඩා තව අවුරුද්දක් දෙකක් ගියාමත් ඒ කියන්නේ අපිට ආර්ථික අර්බුදය විසඳගත්තත් බුද්ධිගලනය විසඳ ගන්න තව කාලයක් යනවා. එහෙම තත්ත්වයක් තිබියදී මේ වෘත්තිකයන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුත්තේ මේකද? ඕන තර්ජනය කරලා හදිසි නීති දාලා ඕන් මර්ධනය කරන එකද නැත්නම් මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න උත්සාහ කරන එකද? ඉතින් ඒ ක්‍රියාදාමයේ අසාර්ථකභාවය විසින් තමයි මේ සියලු දෙනා එතනට තල්ලලා තියෙන්නේ. මේ වර්ජනයේ තියෙන්නේ පේ ටැක්ස් විතරක් නෙවෙයි. ඊළඟට තියෙනවා රෝහල් වල මේ දැනට පවතින ඖෂධ හිඟ, යස උපකරණ හිඟ. ඒ නිසාම ආණ්ඩුවටම සිද්ධ වෙනවා කියන්න අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ශල්‍ය කරුණු නතර කරනවා කියලා. ඊළඟට ගත්තොත් එහෙම දැන් වෘත්තිකයන් රට හැර යාම විසින් සෞඛ්‍ය කාර්යාලවල ප්‍රශ්නයක් පැන නැගලා තියෙනවා. මේ ආදී ඊට පස්සේ මේ ක්‍රම ජල බිල සහ විදුලි බිල එකතු වෙලා තියෙනවා. මේ ආදී ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඇත්තටම මේ අය සාධාරණ විසඳුම් බලාපොරොත්තු වෙන. නැත්නම් මේවට සාධාරණ විසඳුමක් ඕන කියලා කියන වෙන මොකක්ද නෙමෙයි. සෞඛ්‍ය ශේෂය පැත්තෙන් ගත්තොත් ජනතාවට කාර්යක්ෂම සහ ජීවිතය පවත්වා ගන්න පුළුවන් සෞඛ්‍ය සේවාවක් ලබා දෙන්න මේ කරුණු කාරණා අවශ්‍ය ඉෂ්ට කර ගන්න ඕන. එහෙම නැත්නම් මේවා පයින් ගහලා නොසලකා වර්ජනය කරොත් අපි සේවයෙන් අස් කරනවා රජල අභිවර්ධන කියනවා වගේ අපි වැඩ වලින් ඉවත් කරන තැනකට එනවා වගේ උද්දච්ච ප්‍රකාශ කළා හරියන්නේ නැහැ. මේ ඇත්ත එක සාකච්ඡා කරලා සාධාරණ තැනකට එන්න. එහෙම නැත්නම් මේ ආණ්ඩුවේ උද්දච්චකම් විසින් පීඩාවටපත් වෙන්නේ මෙරටේ අසරණ ජනතාව. ප්‍රශ්නේ හරි පැහැදිලි. ඒ කියන්නේ මේ කාගේ ජීවිතවලට තවදුරටත් ජීවත් වෙන්න බැරි තරමට ප්‍රශ්න උග්‍ර වෙලා තියෙන්නේ. විසඳුම හොයාගත යුත්තේ ඉතින් ජනතාව විසින්ම තමයි. ඉතින් මේ විසඳුම හොයා ගැනීමට රජයකට බල කරන එක ආකාරයක් තමයි අපි කවුරු කැමති වුණත් අකමැති වුණත් මේ වැඩ වර්ජන කියන්නේ. කතාව 2023 තුන්වෙනි මාසේ 15 තමයි කියන්නේ මේ සිරසේ වැඩසටහනක්. ඉතින් බොද කරන්න එනවා මේ හැමදේම. මොකද ඔක්කොම ජෙප්පෝ කාලකන්නි. ඉතින් ඒක නිසා ඔයගලන්ට කතාව තමයි අහන්න දෙන්න ඕනේ. ඒක නිසාම තමයි මේ විදියට කපලා හරි බොඳ කරලා හරි වැඩේ දුන්නේ. දැන් යන්නේත් මූගෙම වීඩියෝ එකකට. යන් එහෙනම් වීඩියෝ එක බලලෙමු. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක නොකළොත් සජිත් ප්‍රේමදාස වැනි අය ගොඩක් ලංකාවේ ඉදිරියට බිහිවෙන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස කෙසේ වෙතත් ජාතියක් ජම්මයක් නැති තව මිනිස්සුන්ට කරු කරන්න දන්නේ නැති කටට එන ඕන බොරුවක් කියන කුර්ති මිනිස්සු ටිකක් නම් බිහි වෙයි තව අවුරුදු දෙක තුනක් තවුසලා බලේ හිටියොත් ඈ ලැජ්ජයි නලින්ද ජාතිස් සහල් ඔයාගෙන මුලින්ම තව මිනිස්සුන්ට කරු කරලා කතා කරන්න ඉගෙන ගන්නවා. බලේ හම්බුණා කියලා උත්තර උද්දච්ච වෙන්න එපා. ඔය බලේ අද තියේ හෙට නැති වෙයි. අවසානට ඔයාලා බලලු ගන්නත් මේ රටේ මිනිස්සු ගණන් ගන්න නැති. සජිත් වගේ මිනිස්සු හැදුනොත් මචං කොච්චර හොඳද ඈ උඹ වගේ බූරුවෙක් වගේ හැදෙන්නේ නැති වුණොත් නම් ඇති. අර මොකද්ද මුවර නලයක කේස් එකකුත් ගියා නේද සෝෂල් මීඩියා වල හෙන්නට ජනප්‍රිය වුණා නේද? ඒ වීඩියෝ කෑල්ල දැන් මාසයක් දෙකක් විතර ඇති. අර නලයක් තද කරන ඒ මට ඒ වීඩියෝ එක හොයාගන්න බැරි වුණා. නැත්තම් මම ඒකක් දෙනවා. මට ඒක මේ වෙලාවේ අද දවසේ මේ වැඩසටහනට හොයාගන්න බැරි වුණා වීඩියෝ එක. ඉතින් මූ ඉතින් මූ වගේ එකෙක් නැතුව සජිත් මහත්තයා වගේ මිනිස්සෙක් හැදුනොත් කොච්චර හොඳද ඈ කතා කරන්න දන්නවා ඉංග්‍රීසි ටිකක් හරි දන්නවා ඈ වැඩක් කරන්න දන්නවා මිනිස්සෙක් එක්ක කතා බහ කරන්න දන්නවා මිනිස්සෙට කොහොමද රියැක්ෂන් කරන්න කියලා දන්නවා. ඉතින් මුන් බලන්නකෝ මට දන්නවලවක්ද channel එක report කරේ. මුලින්ම කියන්න තිබ්බා නේද මල්ලි මෙහෙමයි හරි කේස් එකක සහෝදරයා හරි කතා කරලා මේ වගේ වීඩියෝ දෙක තුනක් තියෙනවා ඒවට පොඩ්ඩක් මචං මටත් පොඩ්ඩක් අවුල් වගේ පොඩ්ඩක් ඒක අයින් කරන්න කිව්වා නම් අයින් කරනවානේ ඈ නිකන් මේ නැති කරන්න දඟලන්නේ channel එක. හරි ඉතින් ඒකත් එක්ක මම මට ගොඩක් කට්ටිය කතා කරා විපක්ෂයේ ගොඩක් කට්ටිය කතා කරා ඇවිල්ලා මේ මෙහෙම කතා කරන්න වැඩසටහන වලට කතා කරා YouTube channel දෙකක් විතර මට කතා කරා ඇවිල්ලා කරන්න කියලා. ඉතින් මම ගියේ නැහැ. ඉතින් මම තාම නිකන් ඉන්නවා මොකද මට channel ටික බේර ගන්න පුළුවන් වුණානේ. channel ටික නැති වුණේ නැහනේ. ඒක නිසා ඉතින් මම මේ දැනට තාම ඉන්නවා. ඉතින් මට channel දෙකකින් කතා කරා. එතකොට තව කීප දෙනෙක් කතා කරලා කිව්වා මෙහෙම අපි set කරලා දෙන්න මේ විදියට මෙහෙම කියලා ලොකු කතන්දර ටිකක් ගියා. ඉතින් බලමු අපි පොඩ දැන් ඉතින් මට එන්න ආසාවක් නැහැ. මම මේක කරේ මොකද මිනිසුන්ව දැනුවත් කරන්න තමයි මේ නාලිකාවන් ටික අරන් ගියේ. කිසිම මම දන්න විදියට මම කොහෙමවත් නොදන්න වීඩියෝ දැම්මේ නැහැ. මම ඉතින් social media වල තියෙන වීඩියෝස් ටික අරගෙන ඒ වීඩියෝ එක දාලා ඒ වීඩියෝ එකට කමෙන්ට් එකක් තමයි දුන්නේ. මම වැල් බයිලා කතා කරන්න ගියේ නෑනේ. මම නොදන්න දේවල් කතා කරලා නෑනේ. මේ වෙන දේවල් කතා කරේ නෑනේ. වීඩියෝ එකට සම්බන්ධව පොඩ්ඩක් කියන්නේ. පොඩ්ඩක් හිනාවක් දැම්මා. පොඩි ආතල් එකක් දුන්නා. එහෙම හැරෙන්න මම මගේ නාලිකාවල මුකුත්ම කියලා නෑ. ඉතින් එහෙම තියෙද්දි මට පොඩ්ඩක් දන්නවන්න ඕනේ නේ channel එක මෙහෙමයි මල්ලි මෙහෙමයි කියලා. ඉතින් මොකද වීඩියෝ කීයක්ද? වීඩියෝ 1000ක් විතර මගේ නාලිකාවන් දැන් 10ක් විතර තියෙනවා. ඉතින් මේ වීඩියෝස් ඔක්කොම ටික දැන් එකින් එක බල තමයි දැන් දෙන්න වෙන්නේ. ඉතින් ඒක නිසා හරි අමාරු තත්ත්වයක් තියෙන්නේ. මුන්ගේ හැම බයිලයක්ම තිබුණා. ඉතින් දැන් මුන්ට ඕන දේ හැබැයි වුණා. මොකද දන්නවද? ඔක්කොම දැන් වීඩියෝස් ටික ප්‍රයිවට් දාලා දැන් ඔක්කොම අයින් කරලානේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මුන්ට ඕන දේ වුණා. ආයි දැන් මිනිසුන්ව දැනුවත් කරනවා කියන එක නම් බොරු වැඩක්. ආයෙ අර විදියට වීඩියෝ 1000ක් විතර දාගෙන. ඉතින් කොහොම වුණත් දැන් ඉතින් අලුතෙන් තමයි පටන් අරගෙන යන්නේ වැඩේ. ඉතින් මුන්ට ඕන දේ වුණා. හැබැයි මූට කියන්න තිබුණා. හැබැයි මූ කිව්වේ නෑනේ. කිව්වේ නැති එකට. ඒක නිසාම මගේ නාලිකාවලින් හැමදාම මූට ලයින් එකක් හම්බ වෙනවාමයි. ආයි මූට කිසිම ඡන්දයකින් කිසිම ඇමති ධූරයක් ගන්න බැරි තැනට පත් කරනවාමයි. ඒක තමයි මගේ එකම අභියෝගය. හරි මම අනිවාර්යෙන් කරන්නේ ඒක තමයි මූ වගේ ගොනෙක්ව මිනිසුන්ට අඳුනලා දීලා පෙන්නලා දීලා මූ මෙහෙම එකෙක් කියලා මූට ඡන්දෙ දෙන්න එපා කියලාමයි කියන්නේ. හරි එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. ඕලන්ට පුළුවන් ඩාර්ක් රූම් YouTube channel එක search කරලා ගන්න. channel එක ඇවිල්ලා තියෙන්නේ. හරි එහෙනම් අදට සමු ගන්නවා. ආයිබෝවන්.